ඔන්න චූටිගේ ගමට ලස්සන දවසක් උදා වුණා. ආහා මම දැයුවේ ශ්‍රී ලංකා යන්ද මගෙත් එක්ක කුඹුරට ගිහින් එන්න. හායි අයින් යන්න තාත්තේ. නෝනේ ඇහුණාද? අපි කුඹුරට යනවා. දවල්ට මොන හරි ගේන්න. හරි අපේ මහත්තයා මං ගේන්නම්. ඔන්න චූටි එයාගේ තාත්තයි දෙන්නම එයාලගේ කුඹුරට ගියා. කුඹුරට යද්දී කුරුල්ල කුඹුරට ඇවිල්ලා. දුවගේ කටට බය වෙලා තමයි කුරුල්ලෝ ටික ගියේ. එහෙමද තාත්තේ? ඔන්න ඉතින් තාත්තයි දුවයි කුඹුර වැඩ ටික කරන්න පටන් ගත්තා. චූටි නම් කරේ සමනොල්ලොත් එක්ක සෙල්ලම් කරපු එක. ආහා ශ්‍රී ලංකාවට කමන්නේ පරිස්සමෙන්. ඔන්න ටික ඉතින් දවල් කාලයක් ආවා. චූටිගේ අම්මා තාත්තටයි දුවටයි කෑම ගෙනාවා. චූටිත් බලන් හිටියම කෑම වෙලා වෙනකම්. අනේ මගේ චූටි කෙල්ලට බඩගිනිද? බඩගිනි නැතුව ඒ කුරුල්ලෝ වල මහන්සි ඇති. ඔව් මන් තමා දැන් දිගටම කුරුල්ල එනවනේ. ආහා දිගටම එලවන්න ඕනේ. ඒකට හොල්මන් කුරුල්ලා ඉන්නවනේ. අනේ දෙයියනේ හොල්මන් කුරුල්ලකුත් ඉන්නවද? ඔන්න ඉතින් චූටි හොල්මන් කුරුල්ලා ගැන දැනගෙන හිටියේ නෑ. එයා ඒ ගැන ගොඩක් හිතුවා. දවල් කාලේ ඉවර වෙලා රාත්‍රී කාලෙත් ආවා. ඒ චූටිගේ හිතේ තිබ්බේ හොල්මන් කුරුල්ලා. ඒකට හොල්මන් කුරුල්ලා ඉන්නවනේ. මොකද මේ කල්පනා කරන්නේ? දැන් නිදා ගන්න. හා අම්මේ මන් නිදා ගන්නම්. ඔන්න හොල්මන් කුරුල්ලා ගැන කුතුහලෙන්ම චූටි නින්දට ගියා. උදෙන්ම චූටිගේ යාළුවා උක්කුම් කොම් පිට්ටු හදන්න ආවා. චූටි මං ආවා. අනේ උක්කුන් ඔයා ආවද? පොල් කටුත් ගෙනල්ලා. ඔව් අනේ එන්න අපි කොම් පිට්ටු හදමු. නියමයි. මේ උක්කුන් ඔයා හොල්මන් වලට බයයිද හලෝ? මම බය නෑ. අපේ සියගේ මන්තර පොත තියෙනවනේ හලෝ. අපේ කුඹුරේ හොල්මන් කුරුල්ලෙක් ඉන්නවලු හලෝ තාත්තා කිව්වේ. අයියෝ හොල්මන් කුරුල්ලෙක් දින්නේ පොඩීනේ. ඕක මං එලවලා පෙන්නන්නම් මන්තරෙන්. අනේ මට නම් බයයි හලෝ. බය වෙන්න එපා හලෝ මං උක්කුන්නේ. ඔන්න උක්කුන්ගේ හිතුවක්කාරකමට එයා මන්තර සියගේ මන්තර පොත හොරෙන් අරන් වැඩ පෙන්නන්න යනවා අපි චූටිට. මේ තියෙන මන්තර පොත. අනේ මට නම් මේ වැඩේ කරන්න බයයි හලෝ. මම නම් බය නෑ. දැන් ඉතින් උක්කුනුයි චූටි මන්තර පොත අරන් කුඹුරට ගියා. ඔන්න චූටි මම මන්තරේ කියනවා ඔයා වැඳ ගන්න හරිද? ඕන් රින් කට්ටු වර ස්වහ පුකි පිලි ඕන් රින් කට්ටු. කවුද මට මේ අවේලාවේ කතා කරපු එක? වහගන්න ඉල්ල උඹලගේ කටවල්. ඔන්න ඉතින් වැරදි මන්තරයක් කිව්ව නිසා භූතෙක් ඇවිල්ලා ඔක්කොම හිර කරා. ඉතින් චූටි ඉක්මනින්ම සීයා හම්බෙන්න ගියා. අනේ සීයේ ඉක්මනට නැගිටින්නකෝ උක්කුන් යකෙක් අල්ලගෙන. මොනවද කෙලෙම්බ මේ දොදවන්න? උක්කුම යකෙක් අල්ලගත්තා කිව්වා. ඔව් සීයේ සීයාගේ මන්තර පොතෙන් මන්තරයක් කියවලා තමයි යකා එළියට ආවේ. හත්පදාමයි මම පොඩ්ඩක් නිදියව අතර මගේ මන්තර කොට හොරකම් කරාද දෙයියනේ. ඔන්න ඉතින් සීයා විස්තරය දැනගත්තට පස්සේ චූටිත් එක්ක කුඹුරට ගියා. අනේ මං හිතුවේ හොල්මන් කුරුල්ලෙක් කියලා. මට සමා වෙන්න. පොඩියකෝ ගෙන්නන්න විතරද මන්තර දන්නේ යවන්න දන්නේ නැද්ද? අනේ දෙයියනේ කවුරුත් නැද්ද මාව බේරගන්න? බය වෙන්න එපා උක්කුම් පුතේ. ඔන්න මං ආවා. අනේ සීයේ මොකෙද්ද මේ නාකියෙක් ඇවිල්ලා තියන්නේ?
Nakia, hidupan mang betapana na nakia ke badan tika. Orang yang katu apa dan itu malah palang es apa. Anna, dari akanan dia dan kiong bahan tu mage mantra pota gadai gila. අනේ සීයේ සමා වෙන්න චූටි මට කිව්වා කුඹුරේ හොල්මන් කුරුල්ලෙක් ඉන්නවා කියලා. හොල්මන් කුරුල්ල පොඩි නිසා මං ඌ අල්ලන්න ආවේ. Aneh amma pa mehmat muda daruik. Balata holman kula hidupan gumang penanang. Aneh amma pa apet වැඩි මෙව්වා. ඔන්න දෙන්නම ඇත්තම හොල්මන් කුරුල්ල බලන්න ගියා. ඔන්න දරුවනේ මේකට තමයි හොල්මන් කුල්ලා කියන්නේ. මේ උණ බම්බුවට වතුරටම බර වැත්ත වදිනවා ගලේ. අන්න එතකොට තමයි කුරුල්ල බය වෙන්නේ. කුරුල්ලෝ කෙසේ වෙතත් අපි දෙන්න තමා බය වුණේ නේද උක්කුන්? අනේ ඔව් හලෝ මම නම් ගොඩක් බය වුණා. මීට පස්සෙවත් නොදන්න දේවල් වැඩිහිටියකින් අහලා කරන්න පුරුදු වෙනවා හොඳයි දෙන්නම. මතක ඇතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.